Hello! මේ අවුරුද්ද පටන් ගත්ත දවසේ ඉඳන් මගේ නිවුස් ෆීඩ් එකේ හැම තැනම කානිවෝ පිට්සා කියන රෙසිපි එක හැමෝම හදලා ඒක ප්‍රෝටීන් ගොඩක් තියෙන මීල් එකක් හෙල්දි කියලා දාලා තියෙනවා. ඉතින් මං හිතුවා මම මේක try කරනවා කියලා. මේකේ ඔරිජිනල් රෙසිපි එකට usually ඒගොල්ලෝ ගන්න chicken mince. හැබැයි මට හොයාගන්න පුළුවන් උනේ turkey mince. ඒකයි චීසුයි බිත්තර දෙකකුයි තමයි දාන්නේ. ඉස්සලාම මම බෝල් එකකට මගේ turkey mince එක දාලා ඒකට බිත්තර දෙකයි චීස් ටිකයි දානවා. ඊට පස්සේ මේකේ රස තව ටිකක් වැඩි කරගන්න අපේ ශ්‍රී ලංකන් ටේස්ට් එක ගන්න මම මේකට අමු මිරිස් ටිකක් දානවා. ඊට පස්සේ අපේ normal spices ටික දානවා. ගම්මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස්. මම ඒකට 3-5 කුඩු ටිකකුත් දානවා. ඊට පස්සේ මේ ඔක්කොම 3-5 චීස් බිත්තර දෙකයි මස් එකයි ඔක්කොම ටික හොඳට අනා ගන්න ඕනේ. මේ වගේ මිශ්‍රණයක් එනකන්. ඊට පස්සේ අපි මේක බේක් කරගන්න ඕනේ. ඉතින් oven එකට දාන්න පුළුවන් විදිහට foil paper එකක් හරි baking paper එකක් හරි දාලා ඊට පස්සේ මේ මිශ්‍රණය තුනී කරගන්න ඕනේ පිට්සා එකේ යට බේස් එක විදිහට මේක එන විදිහට. දැන් අපේ පිට්සා එකේ බේස් එක රෙඩි. දැන් අපි මේක බේක් කරගන්න ඕනේ oven එකේ. මම මේ ටෙම්පරේචර් එක තමයි දැම්මේ. මං විනාඩි 30ක් වගේ මේක oven එකේ බේක් කරා. ඒක බේක් වෙන අතරතුර මං අපේ පිට්සා එකේ toppings වලට මොනවද දාන්නේ කියලා ලෑස්ති කරගන්නවා. පිට්සා එකේ බේස් එකට අපි turkey mince එකක් use කරපු හින්දා මං හිතුවා මේක simple තියනවා කියලා toppings වලට. දැන් අපේ පිට්සා එකේ බේකින් ටයිම් එක ඉවරයි. දැන් අපි ඒක එළියට අරගෙන oven එකෙන් මේ වගේ තමයි ඒක බේක් වුණාම තියෙන්නේ. දැන් අපි මේකට අපේ toppings ටික add කරගන්නවා. මම ඉස්සෙල්ලාම tomato puree දාලා tomato base එකක් හදනවා උඩ පිට්සා එකේ. මම එච්චරම තක්කාලි වලට කැමති නැහැ. ඒකයි මම මේකට tomato puree එක use කරන්නේ. ඕගොල්ලෝ තක්කාලි කනවා නම් ඕගලන්ට මෙතන base එකට fresh තක්කාලි use කරන්නත් පුළුවන්. ඊට පස්සේ අපි ලුණුයි ස්වීට් කෝන් ටිකයි දානවා. ඊට පස්සේ මම මේකේ උඩින් පිට්සා එකක් විදියට ටොපින් එකක් විදියට එන්න චීස් ටිකකුත් දානවා බේක් කරන්න කලින්. මේක තමයි අපේ කානිවෝ පිට්සා එකේ ෆයිනල් ලුක් එක oven එකට යන්න කලින්. දැන් අපි මේක ආයිත් oven එකට දානවා. මම ටෙම්පරේචර් එක අඩු කරා 160ට. මම විනාඩි 15යි oven එකේ තිබ්බේ. දැන් අපේ කානිවෝ පිට්සා එක ready. මේක තමයි ෆයිනල් පිට්සා එකේ ලුක් එක. උඩින් බැලුවම පිට්සා එකක් වගේ පේනවා. අපි මේක ටෙස්ට් කරලා බලමු පිට්සා එකක රහ එනවද කියලා. මම foil paper use කරපු හින්දා මේක චුට්ටක් ඇලවිලා. හැබැයි මං හිතන්නේ ඔයගොල්ලෝ baking paper use කරොත් එහෙම මේක ඇලවෙන්නේ නැහැ. අපි shape එකේ මේක ගලව ගන්න try කරමු. පිට්සා එක කඩා ගන්නේ නැතුව. හරි. යාන්තම් මම පිට්සා ස්ලයිස් එකක් කපා ගත්තා. දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු. මේක ඇත්තටම මාර රහයි. හැබැයි මේක පිට්සා එකක රහ නම් එන්නේ නැහැ. මේක නිකන් මීට් පයි එකක වගේ රහක් තමයි එන්නේ. හැබැයි මාරම රහයි. මං හිතන්නේ අපි බේස් එකට අර 3-5 එතකොට අමු මිරිස් ඒවා දාපු හින්දා හොඳ අර ස්පයිසි කික් එකකුත් එනවා. ප්‍රෝටීන් ඉන්ටේක් එක වැඩි කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට නම් මේක හොඳම හොඳ මීල් එකක්. ඕකේ එහෙනම් අදට එච්චරයි. බයි.